කොහොමද ඉතින් වැස්ස දවසක ඔන්න මට හිතුණා පොඩි බඩගින්නට මොනවා හරි හදාගෙන කන්න. මොකද අද නම් ලොකු බඩගින්නක් නෑ වගේ. වැඩ ඔක්කොම ඉවර කරලා දැන් පොඩ්ඩක් නිදහසේ ඉන්න හිතන වෙලාවේ පොඩි බඩගින්නට කොත්තු මීයක් හදලා කන්න හිතුණා. උයපු කෑම තිබුණත් ඇත්තටම අද නම් ඒවා කන්න ආසාවක් නෑ වගේ හිතන හින්දා පොඩි වෙනසකටත් එක්ක මම මේ කොත්තු මීයක් හදාගන්න තමයි හදන්නේ. බලන්නකෝ ඉතින් මම මේ මගේ කොත්තු මීය හදන විදිය. වතුර එක නම් රත් වෙන්න ලොකු වෙලාවක් ගියා වගේ තමයි දැනුනේ. ඔන්න දැන් නම් වතුර එක රත් වෙලා ඔන්න දැන් මම මගේ කොත්තු මී එකතු කරගන්නවා. දැන් ඉතින් කොත්තු මී උණු වතුරට දාලා මම මේ නූඩ්ල්ස් එක තැම්බෙනකන් තමයි බලන් ඉන්නේ. මම මේ මාර ගේමක් දෙනවා මේ නූඩ්ල්ස් එක අනිත් පැත්ත හරව ගන්න බලන්නකෝ ඉතින්. ඔන්න කොහොම හරි මම නූඩ්ල්ස් එක අනිත් පැත්ත හරව ගත්තා. මට හිතුණා නූඩ්ල්ස් එකට පොඩ්ඩක් වතුර මදි කියලා. ඉතින් ඔන්න මං රත් කරපු උණු වතුර ටිකකුත් දාගත්තා. දැන් මම මේක පොඩ්ඩක් කවලම් කරගන්නවා. දැන් නම් නූඩ්ල්ස් එක හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මම නූඩ්ල්ස් එක රස වෙන්න මේකේ අර පැකට් දෙක එකතු කරගන්නවා. රසකාරක එකයි තෙල් පැකට් එකයි. ඔන්න මගේ නූඩ්ල්ස් එක හදලා ඉවරයි. රස බලලා එන්නම්. බයි.